නදීකා රසායනයේ YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මේ දවස්වල ගොඩාක් අපේ ගස්වල කොස් තියෙනවනේ. ඉතින් මං හිතුවා අද කොස් කොත්තුවක් හදන්න. වසවිස නෑ ගමේ හැදෙන මේ කොස් වලින් කොස් එක එක විදිහට අපිට කෑමට ගන්න පුළුවන්. ඉතින් අපි කොස් කොත්තුවකුත් හදලා රස බලමුකෝ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි බලමුකෝ අපි කොස් කොත්තුව හදාගන්නේ කොහොමද කියලා. මේ විදිහට තෙල් ටිකක් ලිපේ තියලා අපි ඒ තෙල් එක රත් වෙගෙන එනකොට අපේ තලාගත්ත ඉඟුරු සුදු රෝණු ටික එකතු කරගන්නවා. ඒක තප්පර 2-3ක් වගේ මෙන්න මේ විදිහට තෙලේ හැඳි ගාමින් ටෙම්පරාදු කරගෙන අපි අපේ කපාගත්තු ලුණු ගෙඩියත් එකතු කරගන්න. ඒකත් තප්පර 3-4ක් මෙන්න මේ විදිහට තෙලේ ටෙම්පරාදු කරලා අපි කපාගත්තු අමු මිරිස් තියෙනවනේ. මම නම් කපාගත්තේ කොච්චි මිරිස්. කොච්චි මිරිස් ටික එකතු කරලා චුට්ටක් පාට වෙනස් වෙගෙන එනකම් මෙන්න මේ විදිහට තෙලේ ටෙම්පරාදු කරගන්නවා. දැන් අපි පාට වෙනස් වෙගෙන එනකොට අපි කපාගත්තු චූටියට කපාගත්තු කැරට් ග්‍රෑම් 150ක් එකතු කරගන්නවා. දැන් ඔන්න ඒ ටිකත් මෙන්න මේ විදිහට පොඩි වෙලාවක් කලවම් කරන්න. මොකද මේක තඹ ගන්නෙ නෑ. ඒ චුට්ටි වෙලාවක් තප්පර 2-3ක් වගේ හැඳි කාලා ඒකට සෝයා සෝස් මේස හැන්දයි, තක්කාලි සෝස් මේස හැන්දි දෙකකුත් එකතු කරලා ඒ ටිකත් හොඳින් කලවම් කරගන්නවා. මේක මම හදන්නේ මගේ ක්‍රමයට හදන කොස් කොත්තුවක්. ඔයාලත් ඉතින් හදලා බලන්නකෝ. දැන් අපි මේකට ලුණු එකතු කරගන්නවා. ලුණු එකතු කරගන්නකොට ඔයාලා කල්පනාවෙන් ලුණු එකතු කරගන්න. මොකද අපි කොස් තම්බනකොට ලුණු ටිකක් එකතු කරනවනේ. ඒක නිසා ලුණු වැඩි කරගන්න එපා. ඔන්න මම කෑලි මිරිස් කුඩු හැඳි 2ක් එකතු කරගත්තා. මම තලාගත්තු ගම් මිරිස් කුඩු හැඳි භාගයක් එකතු කරගන්නවා. ගම් මිරිස් රසයට ගොඩක් කැමති නම් තව චුට්ටක් එකතු කරගත්තට කමක් නැහැ. දැන් අපි මේ සියල්ලම මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. දැන් අපි කලවම් කරගෙන අපි කඩාගත්තු බිත්තර එකතු කරගන්නවා. මම මේ කොත්තුව හදන්නේ 4 දිනකට කන්නනේ. ඒක නිසා මම බිත්තර 6ක් එකතු කරගන්නවා. ඔයාලා ප්‍රමාණ අඩු වැඩි කරගන්න පුළුවන්. මොකද එක්කෙනෙකුට කන්න, දෙන්නෙකුට කන්න ඒ විදිහට හදනකොට ඔයාලා ඒ අනුව බිත්තර බලලා එකතු කරගන්න ප්‍රමාණය අනුව. මම දැන් අද අපි කොත්තුව හදන්නේ 4 දිනකට කන්න. ඉතින් දැන් මෙන්න මේ විදිහට බිත්තර ටික එකතු කරලා මෙන්න මේ ආකාරයෙන් කලවම් කරගන්න බිත්තර ටික අපි මෙන්න මේ විදිහට වේලෙන්න හදා ගන්න ඕනේ. දැන් මේ විදිහට හැදුනට පස්සේ අපි අපේ කපාගත්තු ලීස් ග්‍රෑම් 150ත් එකතු කරගන්නවා. ඒක එකතු කරලා එකතු කරපු ගමන්ම මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගෙන අපි අපේ තඹගත්තු කොස් ටික එකතු කරගන්නවා. බලන්න මං කොස් ටික තඹගෙන තියෙන විදිහ බෙරි කරගත්තේ නෑ. තැම්බුණු ගමන්ම ලිපින් ඉවත් කරගත්තා. මොකද ගොඩ තඹ ගන්නෑ කොත්තු හදනකොට කොස්. දැන් මෙන්න මේ විදිහට අපි ඒ ටිකත් කලවම් කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හැන්දකින් හිමිහිට කලවම් කරගන්න. දැන් මම ඒකට මම හදාගත්තු මිරිස් ඔද්දෙන් හැඳි 3ක් වගේ එකතු කරගන්නවා. මේ මිරිස් ඔද්ද හදන වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඔයාලා ඒකෙන් බලලා මිරිස් ඔද්ද හදාගන්න. ඔන්න දැන් මම මිරිස් ඔද්දත් එකතු කරලා මෙන්න මේ විදිහට හැන්දෙන් පොඩ්ඩක් එන වගේ අර ඉතින් කොත්තු හදනකොට කඩේදිත් එහෙමනේ පොඩ්ඩක් අර සද්දෙට ගහලානේ හදන්නේ. ඉතින් අපිට එහෙම හදන්න ඕනේ නැහැනේ. ඒක නිසා අපි හැන්දෙන් පොඩ්ඩක් මෙන්න මේ විදිහට ගහලා ගෙදර හදාගන්න පුළුවන්. එහෙමත් රසයි. දැන් මම මේ විදිහට හදලා ඔක්කොම ඉවර වුණාම මෙන්න මගේ කොස් කොත්තුව. ඔයාලට පේනව නේද? ලස්සන පාටට රස පාටට තියෙන ඒ වගේම ගොඩාක්ම රසයි මේ කොස් කොත්තුව. මම මේක කන වෙලාවෙත් මිරිස් හොදි ටිකක් උඩින් දාගෙන තමයි කෑවේ. ඉතින් ඔයාලට යහපත් හෙට දවසක්.